පාස්කු ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද කියලා හොයන එක සහ මේ වෙද්දී ඉතුරුලා තිබෙන සාක්ෂි මොනවද කියලා හොයන එක. ඔවුන් ඇත්තටම කරේ ඒ වැඩේ. මේ ඒකල කියන්නේ මම දන්නේ ඒකේ අවසන් අරමුණ මොකක්ද කියලා. ඔවුන් විශාල පිරිවැද්දරුව සමහර ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ඒ වෙලාවේ ලෝකෙ හිටපු මේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ව පවා ලංකාවට එවලා ඔවුන්ට දුන්න මේ ටාස්ක් එක විතරක්. එනේ මේ පාස්කු ඉරිදා දස්ත්‍ර ප්‍රහාරයේ මහමුලකරුවන්ට වඩා මේ වෙද්දී ඉතුරුලා තිබෙන සාක්ෂි මොනවද? මේ ප්‍රහාරය ඉවරයි, සිද්ධිය ඉවරයි. තව කොහෙද සාක්ෂි ඉතුරුලා තිබ්බේ? තව මොනවද තියෙන්නේ? මේකට මේ ගෑවිච්ච තව කවුද තව ඉන්නේ කියන ඒ තොරතුරු ගොඩක් වුන් මේ හොයාගත්ත මම හිතන්නේ මේ කියන්නේ ඒ හොයාගත්ත තොරතුරු සමහර ඒවා අපේ ලංකාවේ බුද්ධ්‍යංශ මේ වලට පවා තිබෙන්නේ නැහැ වගේ තොරතුරු තිබුණා මේ ඉතින් වුන් මේ අර මොකක් හරි මේ ඒ කරපු වැඩේ මාධ්‍ය වැඩේ ඕන් නිසා වුන් සමහර තොරතුරු එළියට දැම්මා. ඒක කියන්නේ ඔය විශේෂයෙන්ම මේක ආයතනයක් කරපු ඩොකියුමන්ටරි එක ඒ වෙලාවේ වුන් හරියට මැප් කරා මේ ෆොටෝසුත් එක්ක ඒගොල්ලන්ගේ ලින්ක්සුත් එක්ක කවුද මේක හිටියේ කින්ද මන්ද කියලා මේ කියන්නේ ඒක ලංකාවත් ඒ වෙලාවේ ඒක කියලා තිබ්බේ නැහැ. මේ ඉතින් මේ ඔවුන් අතර ඔබ කියු විදියට මේ ඒක මේ හොටල් එකක් සම්පූර්ණයෙන්ම ඔකියුපයි කරලා ලොකු ඔපරේෂන් එකක් හිටියා. මම හිතන්නේ ඒ මාධ්‍ය ආයතනයේ මිනිස්සු අඩුම ගානේ 200ක්වත් මේ යොදලා තිබ්බ වැඩේට. ඔබේ දායකත්වය මොන වගේද ඒක කියන්නේ? මගේ දායකත්වය ඉතින් ඇත්තට මම ඔවුන් එක්ක සම්බන්ධ වුණා. අදටත් මම වැඩ කරන්නේ මේ ලංකාවේ අපි ෆික්සර් කියලා කියනවා. ඒ කියලා කියන්නේ දැන් ඔවුන් ලංකාවට ආවට ඔවුන්ට ලංකාවේ තැන් දන්නේ නැහැ, භාෂාව දන්නේ නැහැ. එතකොට මේ කන්ටෙක්ස්ට් එක තේරෙන්නේ නැහැ. මේ කන්ටෙක්ස්ට් නැහැ. ඉතින් ඒ වෙලාවේ ෆීල්ඩ් ප්‍රොඩියුසර් විදියට නැත්තම් මේ නිදහස් වාර්තාකරු විදියට මම වැඩ කරා. එතකොට ඔවුන් මට මොකක් කර රෝත්‍යක් උදෙසා ඔවුන් තොරතුරු ඉල්ලනවා නම් ඒ තොරතුරු ස්වාධීනව තමයි මගේ වක්කීමනේ ඉතර මාධ්‍යවේදී රසාවක් තමයි කරේ. මේ එතකොට කියන්නේ අපි යම්සි ප්‍රවෘත්තියකදී අපි හොයාගෙන යනවා. මූලාශ්‍ර හොයාගෙන යනවා. ඒ මූලාශ්‍ර සෙවීමට සහාය දීම විශේෂයෙන්ම පරිවර්තන කටයුතු මේ වගේ දේවල් තමයි මේ මගේ අතින් සිද්ධ වුණේ.